Hello, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මගේ උදේ වරුව කොහොමද ගත වුනේ කියලා. ඉතින් හැමදාමත් වගේ උදේ නැගිට ගමම මුලින්ම කරන්නේ ජනෙල් අරින එක. ඉතින් උදෙන්ම පොඩක් වහින්න වගේ තමයි තිබ්බේ. හැබැයි චුට්ටක් දවල් වෙනකොට හොඳට අවුව තිබුණා. ඉතින් ජනෙලුත් ඇරලා ඊට පස්සේ ඇඳස් කරගන්න තමයි තියෙන්නේ. ඇඳ තස් කරගෙන ඉවර වුණාට පස්සේ ඉතින් අම්මා උදේට තේ හදලා තිබුණා. ඉතින් තේ එකත් බීලා ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා අම්මා කිව්වා දවල්ට උයන්න ගොටුකොළ ටිකක් කඩාගෙන එන්න කියලා. ඉතින් තේ බීලා ටිකක් වෙලා ඉඳලා දැන් මම යන්නේ ඒක කඩාගෙන එන්න. ඉතින් අපේ පල්ලෙහා ගොටුකොළ හදලා තියෙනවා. ඉතින් එතනට තමයි මම ආවේ ගොටුකොළ ටිකක් කඩා ගන්න. ගොටුකොළ ටිකත් කඩාගෙන ඉන්න අතරේ ඉතින් අපේ ගෙදර නාරං ගහක් තියෙනවා. ඒකේ නාරං ගෙඩි තිදිලා වැටිලා තිබුණා. ඉතින් මේ දවස් ටිකේ අපේ ගෙදර දෙහි දාන්න ඕන හැම කෑමකටම දාන්නේ නාරං. මොකද අර ඇඹුලට දාන්නේ නාරං තමයි. මේ දවස් ටිකේ නාරං ගහේ නාරං ගෙඩි පිරීලා තියෙනවා. ඉතින් මම නාරං ගෙඩි ටිකකුත් කඩා ගන්න තමයි දැන් මේ හදන්නේ. පල්ලෙහා තියෙන ගෙඩි නම් කට්ටිය එහෙම කඩාගෙන යනවා. ඉතින් ඒක නිසා මම බාප්පට කියලා ගහේ ටිකක් උඩ තිබ්බයි දිච්ච ගෙඩි ඒ ටිකක් කඩා ගත්තා. ඉතින් පොඩි කට්ටිය එහෙම මේ නාරං ගෙඩි කඩලා බීම එහෙම හදාගෙන බොනවා රස්නෙට. ඉතින් ඒක නිසා මේ ටිකක් උඩ හරිය තමයි ඉදිච්ච ගෙඩි ටිකක් තිබේ. ඉතින් ඒක නිසා මම මේ ටික බාප්පට කියලා කඩා ගත්තා. ඒ ටිකත් කඩාගෙන ඇවිල්ලා දැන් මම මේ හදන්නේ ටික හොඳට හොද ගන්න. හොදගෙන අම්මට උයන්න ඕන ටිකට අයින් කරලා ඉතුරු ටික මම හදන්නේ ජූස් එකක් හදාගන්න. ඉතින් මේක හිස්බඩ බොන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. මම තේ බීලා තමයි හිටියේ. ඒක නිසා තේ බීලා පැයක් විතර දැන් ගිහිල්ලා තියෙන නිසා මම හිතුවා ඒ ටිකක් හදාගෙන බොනවා කියලා. ඉතින් ගොටුකොළ ටික මුලින් හොඳට හොද ගන්න ඕනේ. පස් වැලි එහෙම ගෑවිලා තියෙනවනේ. ඉතින් ඒ ටික යන්න හොඳට ගොටුකොළ ටික මම මුලින්ම හොද ගන්නවා. කොටුකොළ ටික හොඳට හොදගත්තට පස්සේ මම බ්ලෙන්ඩර් කප් එක අරගෙන බ්ලෙන්ඩර් කප්
එකටම කොටකොළ වලින් චුට්ටක් දාගන්නවා ජූස් එක හදාගන්න. ඒකට වතුර චුට්ටකුත් එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් කොටකොළ ටිකත් මේ විදිහට හොඳට බ්ලෙන්ඩ් කරලා අරගත්තට පස්සේ මම මේක ග්ලාස් එකකට දාගන්නවා. බ්ලෙන්ඩ් කරාට පස්සේ මේකේ අර පොඩි පොඩි කෑලි තියෙනවා. ඉතින් මේ විදිහට මුණත් මේක බොන්න පුළුවන්. හැබැයි මම නම් බොන්නේ මේක ටිකක් පෙරලා අරගෙන. ඒතකොට අර කෑලි ගතිය එහෙම නැහැනේ. ඒක නිසා පෙරලා තමයි මම බිව්වේ. ඉතින් ඒකට මම ලුණු චුට්ටකුයි දෙහි චුට්ටකුයි දාගත්තා. ඉතින් එහෙම දාන්නේ නැතුව වුණත් මේක නිකන් බොන්න පුළුවන්. හරිම රසයි. ඉතින් අර ඇඹුල් ගතියට ටිකක් කැමති නැති කෙනෙක් නම් මේකට මී පැණි චුට්ටක් එකතු කරගෙන බොන්න පුළුවන්. ඉතින් ගොටුකොළ කියන්නේ ඇත්තටම ගොඩක්ම හොඳයි අපේ ස්කින් එකට. ඒ වගේම කොණ්ඩේ යනවට එතකොට අපේ ලේ පිරිසිදු කරගන්න, ඒ වගේම එක එක ලෙඩ, දියවැඩියාව, පීනස වගේ ලෙඩවලටත් ගොටුකොළ කියන්නේ ගොඩක්ම හොඳයි. ඉතින් මේක සතියට 2 පාරක් 3 පාරක් විතර බොනවා නම් ඇත්තටම හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. කොණ්ඩේ යනවා නම් අනිවාර්යයෙන්ම මේ ගොටුකොළ ජූස් එක බීලා බලන්න සතියට 3 පාරක් විතර. ඇත්තටම අඩු වෙනව කොණ්ඩේ යන එක. ඉතින් මගෙත් සෑහෙන කොණ්ඩේ ගියා. මම මේක දැන් බීලා සති 2ක් විතර වෙනවා. දැන් කොණ්ඩේ යන එක ටිකක් අඩු වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට ගොටුකොළ එකත් මම හදාගෙන බීලා අපේ ආච්චිලා ගෙදරට ආවා. මොකද අද එහෙ උදේට කන්න ආප්ප හදනවා. ඉතින් මම මේ කිරියාප් එකක් තමයි දැන් හදාගන්නේ. මොකද කිරියාප්ප කන්න මම මාර ආසයි. ඉතින් කිරියාප් එකත් හදලා ඒකත් කාලා ඊට පස්සේ අපි ප්ලේන් ආප්පත් හැදුවා. ආයි බිත්තර ආප්පත් හැදුවා. ඉතින් ඒවා තමයි අද උදේට කෑවේ. උදේට ආප්පත් කාලා ටිකක් වෙලා ඉඳලා මම හිතුවා නාන්න යන්න කලින් අද ෆේස් පැක් එකක් දාගත්තොත් හොඳයි කියලා. කොහොමත් මම සතියකට 2 පාරක් විතර ෆේස් පැක් එකක් දානවා. ඉතින් අදත් ෆේස් පැක් එකක් දැම්මොත් හොඳයි කියලා හිතුණා. ඉතින් ඒකට තමයි දැන් මම මේ ලෑස්ති වෙන්නේ. අද මම දාන්නේ කැරට් ෆේස් පැක් එකක්. ඉතින් ඒකට ඕන වෙනවා කැරට්, ඒ වගේම කඩල පිටි ටිකක්, කස්තුරි කහ. ඉතින් මෙතනදී කස්තුරි කහ වෙනුවට අපි උයන්න ගන්න වියලි කහ එකෙන් පොඩ්ඩක් උනත් ගන්න පුළුවන්. මුලින්ම කැරට් එක හොඳට හොදලා ඒක මේ විදිහට චූටි කෑලි වලට කපලා වතුර පොඩ්ඩක් වගේ දාලා ඒක හොඳට මම බ්ලෙන්ඩ් කරලා අරගන්නවා. ඒකේ ජූස් ටික තමයි ඕනේ. කැරට් එකේ ජූස් ටික බ්ලෙන්ඩ් කරගත්ත කැරට් ටික මේ විදිහට පෙනේරියකට දාලා මම ඒක හොඳට පෙරා ගන්නවා. ඊට පස්සේ ආයේ මම මේක පොඩක් ජූස් ගතිය මදි නිසා මම ආයේ මේ කැරට් ටික බ්ලෙන්ඩර් කප් එකටම දාලා තව වතුර චුට්ටක් දාලා ඒක ආයේ බ්ලෙන්ඩ් කරලා අරගත්තා. ඒ විදිහට මේකේ ජූස් ටික අරගන්නවා. මේ තියෙන්නේ දෙවෙනි පාරට ගත්ත කැරට් ජූස් ටික. ඒකත් මම කලින් වගේම පෙරලා අරගන්නවා. කැරට් වල ජූස් ටික ඔක්කොම අරගත්තට පස්සේ මම ඒකට දාගන්නවා කඩල පිටි, ඒ වගේම කස්තුරි කහ. ඉතින් මම කලිනුත් කිව්වා වගේ කස්තුරි කහ වෙනුවට වියලි කහ වලින් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී කැරට් වල ජූස් එක වැඩි වගේ කියලා හිතුනොත් ඔයාලට
තව කඩලපිරි ටිකක් එකතු කරගෙන මේක ක්‍රීම් එකක් වගේ එනකන් හදාගන්න තමයි තියෙන්නේ. කැරට් ජූස් එක ගත්තට පස්සේ කැරට් එක විසික් කරන්න එපා. ඉතින් ඒකෙන් අපිට ස්ක්‍රබ් කරගන්න පුළුවන්. කැරට් එක හොඳට මේ පොඩි කරලා වගේ අරගෙන ඒකට සීනි පොඩක් එකතු කරලා අපිට ෆේස් පැක් එක දාන්න කලින් ස්ක්‍රබ් කරගන්න පුළුවන්. සීනි ටික දාද්දී ඔයාලා ස්ක්‍රබ් කරන වෙලාවට සීනි එකතු කරගෙන ස්ක්‍රබ් කරන්න. මොකද නැත්නම් අර සීනි ටික දිය වෙන්න වගේ බලනවා. ඒක නිසා. ඉතින් දැන් මම මෙන්න මේ විදිහට ෆේස් පැක් එක හදාගන්නවා. ෆේස් පැක් එක තියෙන්න ඕනේ මෙන්න මේ විදිහේ ක්‍රීම් එකක් වගේ. ඉතුරු වුණ කැරට් ටිකට මෙන්න මේ විදිහට අතින් ටිකක් එක පොඩි කරලා වගේ අරගෙන ඒකට සීනි ටිකක් එකතු කරලා අපිට ස්ක්‍රබ් එක හදාගන්න පුළුවන්. ඉතින් දැන් ෆේස් පැක් එක දාන්න කලින් මම මේ කරන්නේ ෆේස් එක හොඳට හොද ගන්න ඕනේ. ඒකට ෆේස් වොෂ් එකක් හරි එහෙමත් නැත්නම් සබන් හරි පාවිච්චි කරලා මූණ හොඳට හොදගෙන ෆේස් පැක් එක දාගන්න තමයි තියෙන්නේ. ඉතින් මම පාවිච්චි කරේ Nature Secret එකේ කියුකම්බර් ෆේස් වොෂ් එක. ඒක තමයි මම ගොඩක් කල් ඉඳලම පාවිච්චි කරන්නේ. ඉතින් ඒකෙන් හොඳට මූණ හොදගෙන ඊට පස්සේ ෆේස් පැක් එක දාගන්න තමයි තියෙන්නේ. මූණ හොඳට හොදගත්තට පස්සේ ෆේස් ටවල් එකක් පාවිච්චි කරලා වතුර ටික ඔක්කොම අයින් කරගන්නවා. ඊට පස්සේ මම ෆේස් එක ස්ක්‍රබ් කරගන්න තමයි හදන්නේ පැක් එක දාන්න කලින් ඉතුරු වෙච්ච කැරට් ටිකට සීනි ටිකක් එකතු කරගෙන තමයි මම ස්ක්‍රබ් එක හදාගත්තේ. ඉතින් කලිනොත් කිව්වා වගේ සීනි එකතු කරගන්න ඕනේ ස්ක්‍රබ් කරන්න යන වෙලාවට තමයි. නැත්තම් ඒ සීනි ටික දිය වෙන්න වගේ බලනවා. ඉතින් ටිකක් මේ විදියට අරගෙන මූණේ උඩ පැත්තට රවුමට මුළු මූණම ස්ක්‍රබ් කරගන්න අර කැරටුයි සීනි වලින් විනාඩි 5ක් විතර මේ විදිහට හොඳට ස්ක්‍රබ් කරගන්න. ස්ක්‍රබ් කරගත්තට පස්සේ මූණ හොඳට හොදලා ඊට පස්සේ ෆේස් පැක් එක ගා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මූණේ වගේම බෙල්ලෙත් පැක් එක ගාගෙන විනාඩි 30ක් 45ක් විතර ගියාම මේ පැක් එක හොඳට මූණට වේලෙනවා. ඊට පස්සේ මේක සෝදලා අයින් කරගන්න තමයි තියෙන්නේ. ෆේස් පැක් එකත් දාලා විනාඩි 35ක් 40ක් විතර යද්දී හොඳට ඒක මූණට වේලුණා. ඊට පස්සේ මම ෆේස් පැක් එකත් වොෂ් කරලා මාත් වොෂ් එකක් දාගෙන ආවා. ඉතින් මේ තියෙන්නේ ෆේස් පැක් එක මූණෙන් අයින් කරගත්තට පස්සේ තියෙන විදිහ. ඉතින් අර මූණ එහෙම නිකන් සොෆ්ට් වෙලා වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒකට තේරෙනවා මූණට. ඉතින් දැන් මම මේ කරන්න යන්නේ ඇලෝ ජෙල් එක පාවිච්චි කරන්න. ඉතින් සාමාන්‍ය ෆේස් පැක් එකක් දාලා උනාට පස්සේ ඇලෝ ජෙල් එකක් හරි එහෙමත් නැත්නම් අයිස් කියුබ් එකක් හරි අරගෙන මූණ ටිකක් මසාජ් කරගන්න ඕනේ. ඉතින් මම නම් ඇලෝ ජෙල් තමයි පාවිච්චි කරන්නේ. ඇලෝ ජෙල් එක අරගෙන හොඳට මූණේ ඒ වගේම අත්වල හොඳට ගා ගන්නවා. ඉතින් එදා දවසේ උදේ මේ විදිහට තමයි ගත වුණේ. මම හිතනවා වීඩියෝ එකට ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා. ඉතින් කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඉතින් ඒ වගේම මගේ YouTube channel එකත් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් නතර කරන්නම්. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම් හැමෝටම. Bye.